Hey guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදාළත් vlog එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් අද පෙබරවාරි මාසේ 14 වෙනිදා. වැලන්ටයින් දවසේ මගේ දවස කොහොමද ගෙවන්නේ කියලා තමයි අද vlog එක අරගෙන ආවේ. ඔයා තාම මව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ නම් ඉතින් උදේ පාන්දරම ඉර නගින්නත් කලින් මායි අම්මයි බයික් එකේ ඔය අනකමන් තමයි ඉන්නේ මගේ කැම්පස් එකේ පොඩි වැඩකට. ඉතින් පේනවනේ අහස ලස්සන. මේ නම් ඉතින් උදේ පාන්දර 5:45ට විතර තමයි අපි දෙන්නත් එක්ක ඉතින් නංගිගේ ක්ලාස් එකට යන බස් එකට දාලා ආවේ මෙන්න මේ ෆස්ට් ලොකේෂන් එකට ඇවිල්ලා වීඩියෝ ටික නම් ගත්තා. දැන් යන්න ඕනේ ස්ක්‍රිප්ට් එකේ තියෙන විදිහට දෙවෙනි ලොකේෂන් එකට. ඉතින් මගේ කලින් වීඩියෝ එකේ මම කිව්වනේ මගේ මේ වැඩේ පුළුවන් වුණත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් කියලා. ඉතින් එහෙම බැරි වුණොත් වෙන විදිය හරි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් කියපු නිසා එන්නේ ඒ විදිහට ඉතින් ඔන්න අද ගියේ ලොකේෂන් බලන්න. මගේ ඉතින් ඕන වැඩකට සහයෝගය දෙන්න ඉතින් අපේ අම්මා ඉතින් අපි දෙන්නත් එක්ක මේ දෙවෙනි ලොකේෂන් එකට යනකම තමයි ඉන්නේ. පළවෙනි ලොකේෂන් එකේ තිබු වීඩියෝස් ටික අරගෙන අපි දෙන්නත් එක්ක දැන් මේ යන වීඩියෝ එකට දෙවෙනි ලොකේෂන් එක බලන්න. පේනවනේ ඉතින් අහස ලස්සන මෙන්න මේ ලස්සනත් එක්ක ලස්සනත් බලාගෙන අපි දෙන්න ඉතින් දැන් මේ තාමත් යන ගමන් තමයිනේ ටිකක් දුරට තමයි යන්න තියෙන්නේ. මම ඉතින් හෙට ආයිමත් කැම්පස් එකට යන්න ඕනේ. ඉතින් කැම්පස් එකට යන්න කලින් ඒ තියෙන වැඩ ටික ඉවර කරගන්න ඕනේ නිසා තමයි අපි දෙන්නත් එක්ක දැන් මේ යන්නේ. කොහොම හරි දෙවෙනි ලොකේෂන් එකට ගියාට පස්සේ අතරම දෙවෙනි ලොකේෂන් එක සෙට් වුණේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි ආයිමත් ගෙදර ඉන්න පිටත් වුණා. ගෙදර ඇවිල්ලා ඊට පස්සේ ටික වෙලා ඊට පස්සේ ඉතින් තුන්වෙනි ලොකේෂන් එකටත් ගියා. එතන නමට වීඩියෝ කරන්න බැරි නා. කොහොම හරි ගෙදර ඇවිල්ලා ආයිමත් මේ අම්මයි මගේ බෑග් එකත් අරගෙන අපේ ලොකු අම්මලා ගෙදර යනවා. මොකද මම අද ඉන්නේ අපේ ලොකු අම්මලා ගෙදර. එනකම ඉතින් අපේ අම්මගේ වැඩ වගේකුත් තිබ්බයි. ටිකටත් ඉතින් නැවතුණා. මම ඉතින් එළියට වෙලා හිටියා අම්ම ගිහින් එනකම්. කොහොම හරි ඔන්න ඉතින් ලොකු අම්මලා ගෙදරට එද්දී මගේ ඔන්ලයින් ඕඩර් එකකුත් එහෙට ඇවිල්ලා තිබ්බා. මම සාමාන්‍යයෙන් මගේ ඔන්ලයින් ඕඩර්ස් දාන්නේ අපේ ලොකු අම්මලා ගෙදරට ඇඩ්‍රස් කරලා. ඉතින් ඊට පස්සේ ඔන්ලයින් ඕඩර් එකත් බලලා දැන් මම මේ පික් මේකකුත් දාගෙන යනවා මගේ බෙහෙත් ටික ගන්න. ඒ කියන්නේ මම කැම්පස් එකට යන්න කලින් මට ඕන කරන බෙහෙත් මම කලින්ම අරගෙන යනවා. බෙහෙත් ටිකත් අරගෙන එද්දි නම් ඉතින් මම බස් එකේ ආවේ මොකද කීල්ස් එකට ගිය නිසා. ඊට පස්සේ ඉතින් ගෙදර එති අපේ එහෙනාගේ ඕන පුඩින් එකක් හදලා. ඉතින් මේ පුඩින් එක නම් එයා පොඩ්ඩක් try කරලා බලමු පුඩින් එක. කොහොම හරි මෙන්න මේ විදිහට තමයි පුඩින් එක තිබ්බේ. අද දවසත් ඉතින් මෙන්න මේ විදිහට ඉතින් ඉවර වුණා.